ආයුබෝලන් හැමෝටම ඉතින් ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඕන අදත් සති දෙකකට විතර පස්සේ ඩේලි ව්ලොග් එකක් කරන්න ඕනි කියලා හිතුණා. මොකද අචිනි අකලට ඇදිලා ඉන්නවා හැමිල්ටන් වල ඉඳන් ඕක්ලන්ඩ් වලට. මොකද අපිනේ හැමදාම හැමිල්ටන් යන්නේ. ඉතින් ඔන්න අද වෙනසකටත් එක්ක ඒගොල්ලන් ඕක්ලන්ඩ් ආවා. ඉතින් අපිට හිතුණා කොහරි ඇවිදින්න යන්න. මම මේ යන තැනට කලින් ගිහිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි පීහා බීච්. ඉතින් ඒ වගේම අපි ප්ලෑන් කරගෙන ඉන්නවා පීහා වෝටර්ෆෝල් එකටත් යන්න. ඉතින් kind of daily vlog. ඉතින් අපි බලමු අපි අද මොකද කරන්නේ කියලා. අපි යමු මචං. මේනේ අපිත් එක්ක යන අද දෙන්න. යව්. ඉතින් අපි යන මග නැවැත්තුවා අපේ ගමනේ. මොකද මේ මං හිතන්නේ මං කලින් කියලා තියනවාද කියලා මට ෂුවර් නැහැ. මෙහි තියෙනවා සුපර් මාකට් එකක්, සෙරන්දීප් සුපර් මාකට් එකක්, ශ්‍රී ලංකන් සුපර් මාකට් එකක්. ඉතින් ඒකේ රස එග් බන් එකක් තියෙනවා. ඉතින් මේ තමයි ඒක. ඉතින් මේ පාරෙන් ගියොත් අමතක කරන්නේ නැහැ ඒකෙන් එග් බන් එකක් කන්න. ඉතින් අපි මේගොල්ලන් තමයි කන්න යන්නේ අද. මොකද මම පොඩ්ඩක් ඩයට්. ඉතින් ඒ නිසා කන්නේ නැහැ. ඒ වුණාට මේක හරිම රසයි. මම කලින් කීප පාරක්ම කාලා තියෙනවා. ඉතින් මේගොල්ලන් කද්දී මම ඒගොල්ලන්ගෙන් අහලා බලන්න කොහොමද කියලා. මොකද මේගොල්ලන් කලින් කාලා නැහැ. සංජය කලින් කාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන් රිවිව් එකක් දෙන්නම් කොහොමද කියලා. හැබැයි ඔයා බලන්න අපි යමු මචං channel එකේ. ඒගොල්ලන්ගේ channel එක. ඉතින් මේ එකක්වත් මේ ප්‍රොමෝෂන්ස් නෙමේ. ඉතින් මේක මගේ honest review එකක්. ඉතින් ඔයාලා සෙරන්දීප් සුපර් මාකට් එක පැත්තෙන් යනවා නම් අනිවාර්යයෙන්ම try කරන්න. කමෙන්ට් එකකුත් දාන්න. ඒගොල්ලන්ගේ එක් බන් එක කොහොමද කියලා. දෙන්නම ගත්තේ එක් බන් කන ගමන් ඉන්නේ බලමු. obviously මෙයා නම් කැමති. එයාගේ review එක අහලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම 10න් 10ක් දෙනවා. අපි අහලා බලමු පිටිපස්සේ ඉන්න දෙන්න. කොහොමද ඔයාගේ එක? මොනවද ගත්තේ අක්කේ? මම ගත්ත vegetable roll. Okay. Johanna ඔයා කොහොමද? තාම කෑවේ නැද්ද? කෑවේ. කියන්න. wow. කාලා කියන්න please. හොඳයි. රසයිද? නතරා ඒක හොඳයි. මේ කාලේ දාලා දෙනවා. හරි. ඒක වටින්නේ. එනම් ඔයාලා ඒගොල්ලන්ගේ රිවිව් එකක් බලුවා. කාලම් බලන්න වෙනවා දැන්. පොඩි view point එක නැවතුවා. ඉතින් මේ පිටිපස්සෙන් පේන්නේ පීහා බීච් එක. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් යන ගමන් ඔයාලට පොඩ්ඩක් ගෙදර පෙන්නන්න කියලා හිතුණා. මෙතන view එක හරිම ලස්සනයි. ඉතින් පහළට ගියාමත් ඔයගලන්ට වීඩියෝ එකක් දාන්නම් බීච් එක කොහොමද කියලා. ඉතින් අපි යමු. ඉස්සලාම අපි යන්නේ වෝටර්ෆෝල් එක බලන්න. ඒකත් බලලා බීච් එකත් බලන්න යන්න. ඉතින් අපි වෝටර්ෆෝල් එක ගාවට ආවා. ඉතින් මේක ඇත්තටම පීහා වෝටර්ෆෝල් කියලා නෙමෙයි කියන්නේ sorry. මේකට කියන්නේ කිරි වෝටර්ෆෝල් කියලා. සමහරක් විට හරි වෙන්නේ නැති. පොඩි නම් පෙන්නන්න. මේක තමයි නම. ඉතින් වෝක් එකක් තියෙනවා. කොච්චර වෙලා යනවද කියලා නම් දන්නේ නැහැ. ඉතින් ගිහලා බලමු අපිට කොච්චර වෙලා යනවද කියලා. ඉතින් මේක තමයි මැප් එක. යන් යන. Yes.
මම පැත්තට යමුනේ. Oops. This side. See the line? කමන්න පිටා දාගෙන යනවා. මොකද මගේ දවසේ ස්ටෙප්ස් කවුන්ට් වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒක කව වෙනවනේ. සතුටුයි. ඉතින් අපි almost අවදිලා ඉන්නේ. විනාඩි 5ක් waterfall viewing එකට. එතකොට top of the waterfall අපි යනවා නම් 10 minutes මේ track එක යන්න ඕනේ. දැන් අපි යන්නේ පහළට waterfall එක බලන්න. කියලා බලමු. ඉතින් අපි waterfall එක තියෙන තැනට ආවා. ඉතින් මෙතනින් දැන් අපි යන්න හදන්නේ waterfall එක උඩට. ඉතින් අපි waterfall එකේ top එකටම ආවා. ඉතින් මේ තමයි අපි පහළ දැකපු waterfall එක. ඉතින් මේක තමයි top එක. ඔන්න ඕම තමයි අපේ දියැලි විස්තරේ. දැන් අපි යනවා පීහා බීච් එකට. එතෙන්ට ගිහිල්ලා අපි පොඩ්ඩක් එකක් දීලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා යන්න හදන්නේ. මොකද අපිට අද හවස පාටි එකක් තියෙනවා. ඉතින් බලමු කොයි විදිහටද අපේ දවසේ ඉතුරු ටික ගෙවෙන්නේ කියලා. ඉතින් අපි එනකොට ආවේ මේ පැත්තෙන්. දැන් යන්නේ මේ පැත්තෙන්. පාකින් එකට ගිහිල්ලා අපි බීච් එකට යනවා. ඉතින් අපි ආවේ වෙන පැත්තකින්නේ. ඉතින් යන්නේ වෙනම
පැත්තකින්. ඉතින් හරිම ලස්සනයි මේ පාරත්. පොඩි වලියක් යනවා අපිට පස්සේ. ඔව්. අපි දැන් එළියට යන්න හදන්නේ. ඉතින් එළියට යනකොට ඔයගොල්ලන් සැනිටයිස් කරගෙන යන්න ඕනේ. ඉතින් මේක ඉතින් නිව්සීලන්ත වල ඇත්තටම ගොඩක් තැන්වල තියෙනවා. පරිසරය ආරක්ෂා කරන්නයි අපි ආරක්ෂා කරන්න දෙකම. අපි පියා බීච් එකට ආවා. ඉතින් ආයෙමත් කියනවා මේකේ මම ජස්ට් අපි ආපු මේගොල්ලන් එක්ක එන්න ඕන නිසා මෙතෙන්ට ආවේ. මොකද මම නැත්තම් පියා බීච් එකේ සම්පූර්ණ බ්ලොග් එකක් කරලා තියෙනවා. අපි බලමු ඉතින් කොහොමද කියලා. ඉතින් මේක බ්ලැක් සෑන්ඩ්ස් බීච් එකක්. අපි කේක් කාලා තේ බිව්වා. මොකද අතන පොඩි බිසි වැඩක් යනවා. ඉතින් ඒ නිසා අපි වේටින් තේ ගබ්බන ගමු. අර දෙන්න DJ එකක් රෙකෝඩ් කරනවා. ඉතින් එතකන් අපි චුට්ටක් මෙතන ඉස්සරහ තියෙනවා ගලක්. ඉතින් මෙන්න මෙතෙන්ට යන්න කියලා බැලුවේ. අපි කලින් පාරේ එහා පැත්තට ගියා. ඉතින් මෙතෙන්ට චුට්ටක් යන්න කියලා බැලුවේ. මේ කියලා බලමු කොහොමද view එක කියලා උඩට. ඉතින් මේකෙන් නගින්න පොඩි අමාරුවක් තියෙනවා. බලමු කොහොමද කියලා. චුට්ටක් අමාරු නගින්න. ඉතින් සරප් ගලවලා නම් එන්න එපා, නගින්න බෑ. මොකද රිතෙනවා. වීව් එක මාරම ලස්සනයි. ලිස්සන්න දෙකක් දාගෙන මන් දාන් ආවේ ක්‍රොක්ස් දෙකක්. ෂූස් වගේ තවුල නැහැ. හැබැයි ඉතින් බීච් එකේ ඉතින් තෙමෙන්න පුළුවන්. මං හිතනවා ඉතින් ක්‍රොක්ස් දෙකක් තමයි පර්ෆෙක්ට්ම කියලා වැඩේට. ඉතින් ඉන්නකෝ වීව් එක පෙන්නන්න. ඉතින් ඇත්තටම කිව්වොත් අද පුහුද පොඩ්ඩක් සැරයි. මොකද මේ අපි කලින් පාරේ ඇවිදින්න මෙන්න මේ වතුර එන තැනින් උඩට නැගලා මේ හරියට මෙන්න මේ උඩටම ගියා. අද එතෙන්ට යන්න විදියක් නැහැ. මොකද වතුර එනවා එතෙන්ට. මේ ඔයගොල්ලෝමයි කලින් වීඩියෝ එක දැක්කනම් දකි. මොකද නැත්තම් එතන පොඩි කේව් එකක් තියෙනවා. අපි කේව් එක ඇතුළට එහෙම ගියා. අද එතෙන්ට මුකුත් යන්න බෑ. මොකද මුහුද සැර වැඩි නිසා. අපි මම මෙහෙ වැඩක් කරන්න හදන්නේ. අපි මම මුළු මෙතන සම්පූර්ණ වීව් එකම පෙන්නන්නම්. අපි මෙතනින් පටන් අරගෙන ආවම මෙතනින් ඉවර කරමු. බලමු අපි කොච්චර ලස්සනද කියලා මේ ඒරියා එක. ඉතින් ෆොටෝස් ගහනවා නම් මාරම ලස්සනයි මෙතන. ෂූට් එකක් කරනවා වුණත් මම මෙතන රෙකමෙන්ඩ් කරනවා. ඒ තරම් මෙතන ලස්සනයි. බීච් එකත් ගොඩාක් ලොකුයි. ඉතින් ස්විම් කරන්න නම් එපා කියලා තියෙනවා. හැබැයි කට්ටිය බහිනවා. මං හිතන්නේ ලොකුවට සේෆ් නැහැ ස්විම් කරන්න මෙතන. හැබැයි ඔයගොල්ලන්ට සාමාන්‍ය ෆැමිලි එකක් විදියට මෙතන පික්නික් එකක් වගේ කරන්න පුළුවන්. ඉතින් කෑම හදාගෙන මෙතෙන්ට ඇවිදලා පොඩක් රිලැක්ස් වෙලා යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මෙතන වීව් එක. මම තව වීඩියෝස් ටිකක් දාන්නම්. ඉතින් බලන්න. ඉතින් ඔයා ඉන්නේ ඕක්ලන්ඩ් වල නම් එන්න මෙතෙන්ට ඔයාට ඔයාගේ වීකෙන්ඩ් එක ස්පෙන්ඩ් කරන්න පුළුවන් ලස්සනම තැන. අපි යන ගමන් මෙතන පීහා සර්ෆ් මං හිතන්නේ සර්ෆ් සයිඩ්. ඉතින් මේ රෙස්ටොරන්ට් එකට ආවා. මෙතන පබ් එකක් ඇත්තටම. ඉතින් ලාභයි. ඉතින් මෙයාලා එන්ජොයි කරන්න යන්නේ. මම මේක ගත්තා. මොකද මම ඩ්‍රයිව් කරන නිසා මට බොන්න විදිහක් නැහැ. ඒ වගේම හෙට වැඩ. ඉතින් ඒ නිසා එහෙනම් guys
Cheers. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස අද ගෙවුනේ. ඉතින් ඔයගලනුත් මේ vlog එක enjoy කරන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ගිහලා subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. bye ඔයගලන් හැමෝටම.